දන්නවා කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද කාලෙකට පස්සේ තමයි මම වීඩියෝ එකක් කරන්නේ. අද කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන එක ටිකක් සාමාන්‍ය ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් බෑ කරන්න. ඒ කියන්නේ මම අද මේ කතා කරන්න හදන මේ බ්‍රෑන්ඩ් එක ඇත්තටම කිව්වොත් එහෙම මාරම මැජික් එකක් වගේ මේ ප්‍රොඩක්ට් එකක්. මාරම හොඳයි ළමයි. හරිද? දැන් මේක මම පාවිච්චි කරන්න අරන් සතියක්. ඒ කියන්නේ පළවෙනි දවසේම මගේ ස්කින් එක මාර විදිහට සොෆ්ට් වුණා. ඒක අර උදේ නැගිට්ටන් පස්සේ තමයි උදේ නැගලා මුණ හොදද්දි තමයි ඒක තේරෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මේ ප්‍රොඩක්ට් එක මාරම හොඳයි. ඉතින් ඇත්තටම මොකක්ද මේ මාරම හොඳ ප්‍රොඩක්ට් එක? අපි ඒ ගැන අද කතා කරමු. මම ළඟ තියාගෙන ඉන්න මෙන්න මේ The Inkey List brand එකේ තියෙන retinol serum එක ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ගොඩක් වෙලා කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ serum එක මම අරගත්තේ මට යාළුවෙක් කිව්වා සාමාන්‍යයෙන් අපි අවුරුදු 30ක් වෙනකොට අනිවාර්යයෙන්ම serum එකක් use කරන්න ඕනේ. මොකද නැත්තම් මූණ රැලි වැටෙන්න පටන් ගන්නවා. මේ අර මූණේ තියෙන aging line ඔක්කොම පේනවා කියලා. හරිද? ඉතින් ඒක කිව්වට පස්සේ මම බෝට්ස් එකට ගිහිල්ලා තමයි මේ serum එක අරගත්තේ. මේක පවුන්ඩ් 17ක් වගේ ගාණක් තමයි උනේ. මුලින්ම ගන්න කරන සාමාන්‍ය පවුන්ඩ් 17ක් කියන්නේ සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් ඉඳලා මේ මම නොගෙන ඉන්නත් ඉඳලා ඒත් මම කල්පනා කරන්නේ නැහැ මම මේක දැන් මේ වෙලාව ගන්න ඕන එකක් ඉඳලා මම අරගෙන බැලුවා. ඉතින් කොහොම පොඩි රිස්ක් එකක් අරගත්තා. මේ හොඳයිද නරකයිද කියලා දන්නේ නැහැ. ඒ වුණාට මට පළවෙනිම දවසේ තේරුණා මේක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා. මොකද පළවෙනිම දවසේ මම පැච් ටෙස්ට් එකක් කරන්න ඕනේ අපි පළවෙනි දවස් 3. හරිද? පැච් ටෙස්ට් එකක් කළා ඒක හොඳයි නම් ඊට පස්සේ තුන්වෙනි දවසේ ඉඳන් අපිට කන්ටිනියස්ලි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක එක දිගට දවස් ගානේ පාවිච්චි කරන්න ඕන ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒක අපි ග්‍රැජුවලි ටිකෙන් ටික තමයි අපි පාවිච්චි කරන ප්‍රමාණය ඒ කියන්නේ දවස් ගාන වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අද ඔයා සඳුදා පටන් ගත්තා කියන්නකෝ. ඊට පස්සේ ඔයා ආයේ පදාදා හෝ බ්‍රහස්පතින්ද ආයේ එහෙම පාවිච්චි කරන දින ගාන වාට පුළුවන් වැඩි කරන්න. ඉතින් මේ සීරම් එක ගැන කතා කරොත් ළමයි මේ සීරම් එක ඇත්තටම හොඳ සීරම් එකක්. හරිද? මම මුලින්ම මූණ හොඳට ක්ලීන් කරගත්තා. හරිද? ක්ලීන් කරගත්තා. මගේ ක්ලෙන්සර් එක පාවිච්චි කරලා ඊට පස්සේ හයිඩ්‍රේට් වෙනවා. හරිද? හයිඩ්‍රේට් වුණාන් පස්සේ තමයි මම මේ සීරම් එක පාවිච්චි කරේ. සීරම් එක මේ ඇස් වටේ ගාන්නේ නැහැ මේක. හරිද? ඇස් වටේ ගාන්න එපා. ඇස් වටේ ගහුවොත් එහෙම මූණ දැවිල්ල ගනීවි. ඒ හින්දා මේ අයි ඒරියා එක අවොයිඩ් කරන්න. ඊට පස්සේ මේක ගාලා විනාඩි 10ක් වගේ තිබ්බන් පස්සේ ඔයාගේ මොයිස්චරයිසර් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඔයාගේ SPF ක්‍රීම් එක ගන්න පුළුවන්. ඉතින් මේක අනිත් එක මේ රෙටිනෝල් සීරම් එක ළමයි පාවිච්චි කරන්න ඕනේ. රාත්‍රී කාලයට විතරයි. හරිද? මේක දවල්ට පාවිච්චි කරන්න උදේට පාවිච්චි කරන්න ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඉතින් මෙන්න මේ රෙටිනෝල් සීරම් එක පාවිච්චි කරන්න ගත්තන් පස්සේ මූණේ අර රැලි වැටෙන්න තිබ්බ ගති ඔක්කොම නැති වෙයි. කියන්නේ පළවෙනි දවසේ මට දැනුණා අර මූණ නිකන් සාමාන්‍ය පොඩක් දැන් අර අපි UK වල ඉන්නේ දැන් පොඩක් සීතල වෙන්න පටන් ගන්නවා. සීතල වෙනවා කියන්නේ මොඩක් වේලෙන්න පටන් ගන්නවානේ. හරිද? මෙන්න මේ ඒරියාස් වේලෙන්න පටන් ගත්තා. මෙන්න මේ ටික තමයි මගේ වේලෙන්න ගත්තේ. ඊන් පස්සේ මම මේක ගන්න ගත්තාන් පස්සේ ඒක ඒ කියන්නේ 100ට මට හිතුණා 60ක් විතර ඒක අඩු වුණා. මාර විදියට ස්කින් එක සොෆ්ට් වුණා ළමයි මේ සීරම් එකෙන්. මාරම හොඳයි. ඉතින් මම මේකත් එක්ක මම මොයිස්චරයිසර් එක විදියට මම පාවිච්චි කරන්නේ මේ දවස්වල සිම්පල් බ්‍රෑන්ඩ් එකේ තියෙන සිම්පල් මොයිස්චරයිසර් එක. ඉතින් ඒකත් අවුලක් නැහැ. ෂේප් ඒ වුණාට මම හිතුවා ඊළඟ මාසේ වෙන එකක් පොඩ්ඩක් අරගෙන බලනවා කියලා. මොකද මම පාවිච්චි කරන සෙරාවේ මොයිස්චරයිසර් එක ඒ වෙලාවේ යාළුවගේ ස්ටොක් තිබ්බේ නැහැ. මම ඒ හින්දා පොඩ්ඩක් අරන් බලුවා. මේක ටිකක් try කරා. මේක සාමාන්‍ය ටිකක් ගානක් අඩු හින්දා බලුවා. හොඳයිද කියලා. ඒකත් අවුලක් නැහැ. හැබැයි එක දිගට නෙමෙයි අර වගේ හොඳ එකක් හම්බ වෙනකම් මේක වගේ එකක් නිකන් පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ කතා කරපු මේ රෙටිනෝල් සීරම් එක ගැන නම් ආයෙ වචනයක් නම් කියන්න බෑ. එච්චරටම මාරම හොඳයි මේ රෙටිනෝල් සීරම් එක. The Inkey brand එකේ තියෙන රෙටිනෝල් සීරම් එක මාරම හොඳයි. ඉතින් ආයෙ මට
ලකුණු 10න් 10ක්ම දෙන්න පුළුවන් සීරම් එකක් තමයි මේ රෙටිනෝල් සීරම් එක කියන්නේ. ඉතින් ඔයත් අවුරුදු 30 වෙන්න ඉන්න කෙනෙක් නම් මට ලබන අවුරුද්ද ජනවාරි වලට තමයි 30 ලබන්නේ. ඉතින් මම දැන් මේකට ලෑස්ති වෙනවා. ඉතින් අපිට වයසට යන එක නවත්තන්න බැරි වුණාට පොඩ්ඩක් අර ඉක්මනට මූණ වයසට යන එක පොඩ්ඩක් හරි කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් අවුලක් නැහැ නේද? ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරේ මේ ද රෙටිනෝල් සීරම් එක ගැන. මේක ඇත්තටම ගොඩාක් හොඳ සීරම් එකක්. ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලට ලංකාවේදීත් මේක මේ ඉන්කී බ්‍රෑන්ඩ් එකේ තියෙන රෙටිනෝල් සීරම් එක ගන්න බලන්න. ඉතින් මේක හදලා තියෙන්නේ කැනඩාවල. ඉතින් මම UK වලින් අරගත්තේ බූට්ස් එකෙන්. UK වල ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලා දන්නවා ඇති මේ බ්‍රෑන්ඩ් එක ගැන. ඉතින් ඔයාලා කොහේ හිටියත් ඔයාලට මේ බ්‍රෑන්ඩ් එක අරගන්න පුළුවන්. මොකද මේක වර්ල්ඩ් වයිඩ් බ්‍රෑන්ඩ් එකක් හින්දා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරේ මේ ද ඉන්කි ලිස්ට් එකේ තියෙන රෙටිනෝල් සීරම් එක ගැන. ගොඩක් හොඳ සීරම් එකක්. ඉතින් ඔයාලට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. හෙල්ති විදියට බ්ලීචින් ගාලා නෙමෙයි. ඉතින් ඒ විදිහට ඉන්න ඕන කැමති කෙනෙක් නම් ඔයාලට මේ වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ළමයි අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක ඉක්මනටම වීඩියෝ එකක් කරනවා කියලා හිතේ තියාගෙන එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවත්තන්නම්. ආයෙ දවසක හම්බ වෙනකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.